මෝර්නිං මගේ යාළුවනේ අදත් අපි ගේන්න යන්නේ vlog එකක්. අපි යනවා කුරුණෑගල නායකයාගේ දෙක තමයි අපි යන්නේ පොඩි පාටි එකකට. ඒ ගැන vlog එකක් තමයි අද vlog එකෙන් ගේන්නේ. අපි දැන් යන්න හදන්නේ. යන්න හදවලට පාරට ආවට ගමේ බස් එකද කැඩිලා. ගමේ බස් එක කැඩිච්ච නිසා අපිට කිලෝමීටර් 3ක් විතර යන්න වෙනවා පයින්. එහෙනම් අපි දැන් යමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. like කරලා comment එකකුත් දාගෙනම යන්න. ඔය යන්නේ මගේ තාත්තා. අපි යනවා පයින්. ඊට ගමන් හිතුණා කාලේ ගුණේ මොකක් හරි කියන්නේ නැහැ වගේ. බස් එක නැහැ කියලා තමයි කියන්නේ කියලා තියෙන්නේ. මම එද්දි පුළුවන් වගේ හීල්ස් දෙකක් දානවා. දැන් හීල්ස් දෙක අතේ. පයින් යන්න බෑ නේද? ලස්සනයි අපේ පරිසරය. යනවා උදේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් යනවා ඉවරයක්ම නැහැ. ඔය ටිකේදී වීඩියෝ එකේ කොහොමද සවුන්ඩ් එක නැති වෙලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ සවුන්ඩ් එක වැටලා නැහැ. කොහොම හරි මොකක් හරි වෙලා බූතේක රින්ගලක් දන්නේ නැහැ ෆෝන් එක අස්සට සවුන්ඩ් එක වැටලා නැහැ. ඒ ඉන්න ඔගේ කියනවා මට මොනවද කිව්වේ කියලා මතක නැහැ. හැබැයි මම මොන හරි කියලා. මම ඔතන කියන්නේ නැත්තේ උදේට බස් එක තිබ්බේ නැහැ නේ අපිට එන්න. එතකොට ඉතින් පයින් යන්න වෙන්නේ ටවුමට යනකම් ඒ ගැන තමයි කියන්නේ නැත්තේ. එන්නම් යන්. ඉරේලියත් එක්ක ෆොටෝ ගන්න තිබ්බනම් ලස්සනට වදිනවා ෆොටෝ ටික. ඒනට වෙලාවක් තිබ්බේ නැහැ ෆොටෝ ගහන්න. මම පේනවද ඉරේලිය? ඔය තියෙන්නේ සීතා කෝවිල නුවරඑළියට චුට්ටක් මෙහා තියෙන්නේ. වැලිමඩ පෙත්තර වෙන තමයි තියෙන්නේ. ඔය තමයි ග්‍රෙගරි ලේක් එක. අර ශනුද්‍රී ප්‍රියසාන්ගේ වෙඩින් එක එහෙම අරන් තිබ්බේ ඔන්න ඔතන. ඔය හරියට එහා පැත්තේ. ඔය පේන පැත්තේ නෙමෙයි එහා පැත්තේ. අපි දැන් යන්නේ ලබුගැලේ පැත්තට. ලබුගැලේ කියන්නේ නුවරඑළිය පහුනම දින ලස්සනට තේ වගා කරන පැත්තක්. කඳු වල තනිකර තියෙන්නේ තේ විතරයි. ඒ පැත්තට යන ගමන් තමයි අපි දැන් ඉන්නේ. ඔය හම්බෙන්නේ නුවරඑළිය පැත්තට යද්දී හම්බෙන මංගෝ සෙට් එක. ඕක හොටෙල් එකක් හදන්න වෙන්න ඕනි යන්නේ. ලස්සනට තියෙයි ප්ලේස් එකත් එක්ක හොටෙල් එක හැදුවොත් එහෙම හදන්නේ හොටෙල් එකක් නම් ලස්සනට තියෙයි. අපි නුවරටත් ආවා. ගොඩාක් රස්නේ. නුවරඑළිය පැත්ත වගේ නෙමෙයි නුවර රස්නෙම රස්නේ. හැබැයි අපි ආපු වෙලාවේ නම් රස්නයක් තිබ්බේ නැහැ. කලින් එකපාරක් ආවා. එතකොට නම් ගොඩක් රස්නේ. අපි දැන් නුවරින් ඉඳන් යනවා කුරුණෑගල බලා. කොහොම හරි නුවරින් ඉඳන් අපි කුරුණෑගලට ආවා. සමහර දේවල් ඇසට ලස්සනට පෙවුනාට කැමරාවට ලස්සනට හමු කරගන්න අමාරුයිනේ. මේකත් ඒ වගේම තමයි. ඇසට ලස්සනට පේනවා වුණාට කැමරාවට ගන්න ගොඩක් අමාරුයි. උදේ ඉඳන් බස්සල ඇවිල්ලා ගොඩක් මහන්සි අක්කා. පුදුම මහන්සියකින් මං හිටියේ. අතිසාර්ථක ලෙස අපි දැන් කුරුණෑගලින් පිටත් වෙන්නයි යන්නේ.
මේ පැත්තේ වැව් නැහැ නේ. ඉතින් වැවක් දැක්කම නිකන් අර අමුතු දෙයක් වගේ. මං ආවානේ පැය 10ක් විතර ගියා අපිට එන්න මෙහෙට. එහෙනම් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න. අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසකින් හම්බෙමු. බයි.